හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා කියලා. මම අලුත් වීඩියෝ එකක් අරන් ආවා. මම මේක ගේන්න හරිම එක්සයිටඩ්. මොකද මේකේ ගොඩක් දේවල් තියෙනවා. මම හිතුවා කම්මැලි නෑ කියලා මේ වීඩියෝ එක. ඉතින් මේ පළවෙනි දවසේ මම පාඩම් කරන එක විතරමයි කරේ. මොකද එදා මට ෆ්‍රී දවසක් නිසා ඒත් ලෙක්චර්ස් දෙකක් තිබ්බා. ඒ දෙකට ජොයින් වුණා. ඒ වගේම ගොඩක් පැණි රස දේවල් කෑවා වැඩි කියලා හිතනවා. ස්වීට්ස් ඕනට වඩා කන්න හොඳ නෑනේ. ඒ වුණාට මට ඉන්න බැරුව හිටියේ මොනවා හරි පැණි රස දෙයක් කන්න ඕනේ වගේ. ඒ වුණාට ඉතින් මම ඒක අඩු කරගන්න try කරනවා. හොඳද? ඔයාලට ඉස්සරහට බලාගන්න පුළුවන් මේ O-level results ආපු හැමෝටම congratulations. ඉතින් ඔයන් හිතනවා ඔයාලා බලාපොරොත්තු වෙන result එක ලැබෙන්නේ නැති කියලා. එහෙම ලැබුණා නම් ඒක හොඳයි. හැබැයි ලැබුණ නැති වුණත් ඔයාලා තව පාරක් උත්සාහ කරන්න ඕන නම් පුළුවන්. නැත්තම් A-levels හොඳින් කරනවා කියලා හිතාගෙන ඒ වෙනුවෙන් වැඩ කරන්න ගන්නත් පුළුවන් නේද? මොකද ඇත්තටම O-levels කියන්නේ තරංග විභාගවල ආරම්භය විතරයි. ශිෂ්‍යත්ව කියන එක ටිකක් වෙනස්. එක්සෑම් එක ගන්න ස්කෝලර්ෂිප් 5 වසර එක්සෑම් එක. ඉතින් O level වලින් තමයි තරංග විභාග කියන එක හරියටම පටන් ගන්නේ. A level කියන්නේ වෙනස්ම විභාගයක්. හැබැයි ඒක විභාගවල අවසානය නන් නෙමෙයි. ඉතින් O levels A levels වලින් අපිට කරන්නේ අපේ ඉස්සරහා ජීවිතේ එන්න තියෙන ලොකු තවත් විභාග ඒ වගේම අනිත් හැමදේම බැලන්ස් කරගෙන ඉගෙන ගන්න එක විතරක් නෙමෙයිනේ වැඩිහිටියෙක් වුණාම කරන්න තියෙන්නේ. අනිත් හැමදේම කරන අතරේ ලොකු විභාග වලටත් මුහුණ දෙන්න අපිව පුරුදු කරන ඉස්කෝලේ කාලේ තියෙන විභාග තමයි O levels and A levels. ඉතින් O levels ඒ වයසට අවුරුදු 15 16ට ඇත්තටම ටිකක් අමාරුයි මහන්සිලා කරන්න ඕනේ. ඒ වගේම A levels ඒ වයසේ ඉන්න අයට අවුරුදු 19 වගේ ඉන්න අයට ඇත්තටම සෑහෙන අමාරුයි. ඉතින් ඔයාලගේ උපරිමයෙන් කරන්න උත්සාහ කරන්න හැමෝටම දිනන්න පුළුවන්. වැදගත්ම සහ වටිනම දේ තමයි ඔයා දක්ෂ මොනවටද ඒ වගේම ආස මොනවටද කියලා හොයාගන්න එක. තමන් ආස දෙයි දක්ෂ දෙයි එකම දෙයක් නම් සෑහෙන ලේසි වැඩේ. ඒත් එහෙම නැත්තම් ඒක කොහොමද ගලපගන්නේ? ඉස්සරහට යන්නේ කොහොමද? මේ දේවල් තමන්ටම තමයි හොයාගන්න පුළුවන්. ඉතින් එහෙම හොයාගත්තොත් අපේ ජීවිතේ එක පැත්තක් හරි. ඊටු ටික පස්සේ බලා ගන්න පුළුවන්. ඊළඟ දවසේ working day එකක්. ඉතින් ඔයාලට පේනවත් සමහරට මගේ මූණේ මහන්සි පාටයි අර අසනීප ගතිය. Anyways, අපි යනවා රැට. මම ගියේ අද රිසර්ච් සුපර්වයිසර් මීටින් එකට කැම්පස් එකේ. ගිහිල්ලා යන ගමන් තමයි මේ.
මම ඉන්ටර්න් සුපර්වයිසර්වත් හම්බෙන්න බැලුවා. හැබැයි මැඩම්ට වැඩ. ඒ නිසා එක් කරේ නෑ. මේ බලන්න අලුත් පූස් යාළුවෙක් ඉන්නවා. එයා වෙන ෆැකල්ටි එක තමයි හිටියේ අපේ එකේ නෙවෙයි. ඉතින් මං ගෙදර යන ගමන් දැන් ඊළඟ දවසේ මම එහෙමම ගෙදර ආවා. ඒ නිසා කලින් දවසේ මුකුත් රෙකෝඩ් කරන්න බැරි වුණා. ඔන්න දැන් තමයි ඉන්ටරෙස්ටිං පාර්ට් එක පටන් ගන්න යන්නේ. මේ පොය දවසට කලින් දවස. ඉතින් දන්සල් දෙන්න එහෙම කට්ටිය ලෑස්ති වෙනවා. මම හොස්පිටල් ගියා. මම ටිකක් අසනීප වෙලා හිටියේ. ඒ දවසේ මට උණත් හැදුනා. හැබැයි ඊළඟ දවසේ අපි ගියා ටිකක් ඈත ආරණ්‍යයකට දානයක් දෙන්න. ඉතින් මේ යන ගමන් යද්දිත් මට උණ හැදිලා ළමයි හිටියේ. ඒ නිසා වලට එක පේනවා ඇති. ඉතින් හරිම ෂෝක් මේ දානේ. අවුරුද්දකට පාරක් අපේ පවුලේ කරන එකක් මේක. ඉතින් මේ තැන හරිම ලස්සනයි, හරිම calm, relaxing. ඉතින් ඇත්තටම හොඳයි. මං හරිම කැමැත්තෙන් තමයි ගියේ අසනීප වෙලා හිටියත්. ගොඩක් සතුටුයි ඒකට සම්බන්ධ වෙන්න ලැබුණාට. ඉතින් අපි ගෙදර ආවේ ඊළඟ දවසේ. ඒ වෙලත් තව දවසක් ගිහින් තමයි මේ. මොකද මට ගෙදර එද්දී ආපහු උණ. ඉතින් ටිකක් හොඳ වෙලා හැම ආයි ගියා මම පොසොන් ෆෙස්ටිවල් බලන්න. ඉතින් අපි ගියේ හවස. මොකද හවස තමයි ලස්සනම. ඒ වගේම ඔයාලා දන්නවනේ ඉතින් අනුරාධපුරේ තමයි හොඳම පොසොන් තියෙන්නේ කියලා. ඉතින් ටවුන් එකේ එක පැත්තකම මේ වගේ කඩ තමයි තියෙන්නේ. එක එක ඒවා තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට පොඩි කාලේ නම් ආසාවෙන් ගියා. දැන් නම් යන්නේ කන්නයි බලලා ඉන්නයි තමයි. මේ තමයි කානිවල් එක. මේකේ රෝලර් කෝස්ටර්ස් පහක් විතර තිබ්බ ඇත්තරම. ගොඩක් ඒවා කාරකවනවා. සෑහෙන එක බලන් ඉඳි ඔළුව රිදෙනවා. පොඩි කාලේ නම් ඉතින් යන්න පුළුවන් අවුලක් නැහැ. දැන් ඉතින් බලන් ඉන්න තමයි තියෙන්නේ. මම මේ වීඩියෝස් ටික අරන් එන්න හිතුවේ මේ ටික ලස්සනයි කියලා මට හිතුණා. ඒ වගේම මම හරිම එන්ජොයි කරපු දවසක් මේක. ඉතින් පොසොන් කියන්නේ ඉස්සර ආසම කාලයක් ළමයි. මට හරිම සතුටුයි ඒක තාමත් ටිකක් එහෙම දැනෙන එකට. හරිම නොස්ටැල්ජික්. ඉතින් මතක් වෙද්දි පොඩි කාලේ මේ වගේ ඇවිදපු විදිහ. ඉතින් මම ෆුල් ස්ටඩි බ්ලොග් එකක් අරගෙන එන්නම්. මේ අපි කාපු තැන එතනත් හරිම ලස්සනයි. ඒනට හරියට වීඩියෝ එකක් ගන්න බැරි වුණා. ඉතින් මම ස්ටඩි බ්ලොග් එකක් අරගෙන ආපහු එනකම් පරිස්සමින් ඉන්න.